Hi guys, ඉතින් ඔයාලට කොහොමද? වෙනද වගේම මං හිතනවා අදත් ඔයාලා හොඳින් ඉන්නේ නැති කියලා. ඉතින් ඔන්න කාලයකට පස්සේ තමයි මං අද වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ. මේ දවස් ටිකෙම මං පොඩක් බිසි වෙලා හිටියේ channel එකේ security එක ගැන වැඩ ගොඩක් තිබ්බා. ඒ ටිකත් එක්කම පොඩ්ඩක් බිසි වෙලා තමයි හිටියේ school works තුත් එක්ක. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ මගේ ස්ටුඩියෝ එක tour එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම මේ ස්ටුඩියෝ ටුවර් එක කියනවා මගේ මේ ස්ටුඩියෝ එක ටුවර් එක හදන්න ගිය වියදම එතකොට මම මගේ ස්ටුඩියෝ එක බියුටිෆුල් කරගන්න ඒ කියන්නේ යොදාගෙන තියෙන ටූල්ස් ලයිටින් කොහොමද මම හරියට මේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන විදියට ලස්සන්ට පවර්ෆුල් බියුටිෆුල් විදියට ලයින් එකට හදාගෙන තියෙන කොහොමද කියලා මම ඔයාලට පෙන්නනවා ඒ ටිකත් කියනවා ඉතින් ඔයාලට මගෙන් දැනගන්න තව දේවල් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් වැඩි දේවල් ඕනේ නැහැ. අපි යමු මගේ ස්ටුඩියෝ එක ගැන කතා කරන්න. ඉතින් එක විදිහට අපි ගත්තොත් කතා කරමු අපේ ලයිටින් ගැන. ඉතින් ලයිටින් වලට මම භාවිතා කරලා තියෙන්නේ මියුසිකල් ෂෝ වලට මේව කරන. ඒ කියන්නේ මියුසිකල් ෂෝ වල රූඩින් ගාන සවුන්ඩ් වලට ඇක්ටිව් වෙන බයිසන් එකේ පවර් ගෑන්නක් තමයි මම භාවිතා කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. බයිසන් එකේ ඒ කියන්නේ බයිසන් බ්‍රෑන්ඩ් එකේ පවර් ගෑන් එකක් තමයි මම භාවිතා කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒකෙන් මාරම එළියක් තියෙන්නේ. ටේබල් එකට වීඩියෝ එක රෙකෝඩ් කරද්දි බෑග්ග්‍රවුන්ඩ් එකට ෆුල් කලර් එකක් ගන්න පුළුවන්. ඒක විතරයි මම RGB ලයිට් එකකට භාවිතා කරලා තියෙන්නේ. තව නියොන් ලයිට් එකක් භාවිතා කරනවා. ඒක නම් මේ දවස්වල පොඩ්ඩක් අබලන් තත්ත්වයේ තමයි පවතින්නේ. ඒක තාම හැදුවේ නැහැ. ඒකත් හදනවා මම. තව ගොඩක් දවස් යනවා. තව රින් ලයිට් එකක් භාවිතා කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. රින් ලයිට් එකක් භාවිතා කරලා තියෙනවා. ඒක මම නැචරල් කලර් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. මේක වයිට් කලර් එක තියෙනවා. ඩාර්ක් yellow එක තියෙනවා. ඒකෙන් මම භාවිතා කරලා තියෙන්නේ ඒ වර්ග තුනෙන් නැචරල් කලර් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මගේ මූණ ගොඩක් එළියයි. ඒකට හේතුව තමයි තිරය පිටිපස ලයිට්නින්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම තිරය පිටිපස ලයිට්නින් වලට භාවිතා කරලා තියෙන්නේ ගෙදරම හෝම්මේඩ් සොෆ්ට් බොක්ස් එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම මේ හෝම්මේඩ් සොෆ්ට් බොක්ස් එකට ලයිට්නින් දෙන්න මම භාවිතා කරලා තියෙන්නේ හෙඩ් ටෝච් එකක්. ඒ කියන්නේ ඔළුවේ පළඳින ටෝච් එකක මේක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකේ ෆ්ලෑෂ් එක තමයි මම මේකට භාවිතා කරලා තියෙන්නේ. ගෙදරම අඩු වියදමකින් හදාගත්තු භාණ්ඩයක් තමයි මේ සොෆ්ට් බොක්ස් එක. රුපියල් 2000ක් වගේ වියදමක් තමයි ගියේ. කාඩ්බෝඩ් මේම සොෆ්ට් බොක්ස් එක වගේ හැඩයට හදලා ඒක ඇතුලේ අර ආලෝකය පරාවර්තනය වෙන කොළ අලවලා ඒකට මෙහෙම ඒක වදින විදියට අපිට ඉස්සරහින් සවරන් කොළ අලවන්න තමයි තියෙන්නේ. එතකොට හොඳට ආලෝකය පරාවර්තනය වෙලා අපේ මූණට හොඳ කලර් එකක් ලැබෙනවා. හරි. අපි ලයිට්නින් ගැන කතා කරලා ඉවරයි දැන්. මගේ ලයිට්නින් ගැන ඔන්න ඔය විදියට තමයි වෙන්නේ. ලයිට්නින් ගැන තව මොනවාර දැනගන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරන්න. හැමදාමත් ඔයාලට ආදරෙයි. එහෙනම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි අපේ දෙවනි මේවකට. ඒක තමයි මම මගේ ටේබල් එක ලස්සන කරගන්න දාලා තියෙන ටූල්ස්. මම දාලා තියෙනවා මම ගෙදරම හදාගත්තු පැලයක් ඔයාලට පේනවා ඇති. පේනවත් දන්නේ නැහැ. කැමරාව මුළු ඔක්කොම පේනවත් දන්නේ නැහැ. මම ගෙදරම හදාගත්තු පැලයක් තමයි යූස් කරලා තියෙන්නේ. හරිම ලේසි. ගොවි ජනසේවාවකට ගිහින් පැලයක් ගත්තා. අර කඩවල වල තියෙන ලස්සනම කප් අර මේ බොන්සායි පැල වගේ ඒවයි කප් තියෙනවා. අන්න ඒ වගේ කප් එකක් මේ කළා තමයි ගෙදර හදාගෙන තමයි මම මේ බොන්සායි පැලයක් වගේ මම යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මේ මගේ කැමරාව විදියට භාවිතා කරන මෙගාපික්සල් 13 Huawei Y6s කියන ෆෝන් එකේ බොක්ස් එක ඔයාලට පේනවා ඇති. මම ඒ බොන්සායි පැලේ වගේ හදාගත්තු ඒ බොන්සායි පැලයට එහා පැත්තෙන් අපිට බලන්න පුළුවන් මන් තියලා තියෙනවා ඒ බොක්ස් එක Huawei Y6s. ඉතින් මේකේ කැමරාව මෙගාපික්සල් 13යි. මම කැමරාව විදියට යූස් කරන්නේ ඉතින් මේන් කැමරා එක විදියට යූස් කරන්නේ මේ ෆෝන් එක තමයි.
ඉතින් තව මං ටේබල් එක ලස්සන කරගන්න යූස් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ලැප්ටොප් එක. මම Oppo A7s කියන ෆෝන් එක බොක්ස් එක යූස් කරලා තමයි ලැප්ටොප් එක ඔයාලට පේනවා ඇති මෙහෙම තියන්න ඕනක පොඩ්ඩක් මෙහෙම ඉස්සිලා වගේ තියෙනවා. ඒක යූස් කරලා තමයි ඒ බොක්ස් එක උඩින් තමයි ලැප් එක තියලා තියෙන්නේ. එතකොට පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා. ඒ කියන්නේ ප්‍රීමියම් ලුක් එකක් එනවා. ලස්සන පෙනුමක් එනවා ටේබල් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පවර් ගෑන් එකත් එක්ක මුළු ස්ටුඩියෝ එකටම ඔයාලට දැන් ඔයාලට මේක පෙන්වන්න විදියක් නැහැ. ඇවිල්ලා බලන කෙනෙක්ට ප්‍රීමියම් ලුක් එකක් එනවා. නියමයි. මාරම ලස්සනයි. මම ඔයාලට අවසානයේ ස්ටුඩියෝ එකේ තියෙන මුළු ඔක්කොගම පොඩි ටුවර් එකක් දාන්නම්. ඉතින් ලැප්ටොප් එක තියෙනවා. තව ඔයාලට බලා ගන්න පුළුවන් මගේ රබර් බෑන්ඩ් එක තියෙනවා. රබර් බෑන්ඩ් එක කියන්නේ මගේ ස්කූල් එකේ ස්පෝර්ට් මීට් එකට හදපු බෑන්ඩ් එක තියෙනවා. බෑන්ගල් එක. ඉතින් තව මගේ වොච් එකේ චාර්ජර් එක තියෙනවා. තව type C කේබල් එක ගාපු USB කේබල් එක ගන්න පුළුවන් පොඩි කේබල් එකක් වගේ එකක් තියෙනවා. ඒ ටිකත් බලා ගන්න පුළුවන්. තව charging කේබල් අනම්මනම් ද්‍රව්‍ය ටිකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඊළඟ එක ගැන කතා කරමු. ඉතින් ඊළඟ එක තමයි ගොඩක්ම අමාරු දෙයක්. මට තාමත් හරියට කරගන්න බැරි වුණා. ඒ තමයි wire adjustment. මේක ගොඩක් ඔයාලට ඇවිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන්. ගොඩක් wire තියෙනවා. wire දැක්කහමත් පොඩ්ඩක් අවුල් යන ලයින් එකට wire ගොඩාරියක් තියෙනවා. ඉතින් මෙන්න මේ wire adjustment කරන එක මට තාමත් හිතා ගන්න බැහැ. මාරම අමාරු දෙයක්. ඉතින් මේ wire adjustment කරන එකේ මම දැනට යූස් කරලා තියෙන ඒ කියන්නේ යූස් කරලා තියෙන ක්‍රමයක් විදිහට තමයි දැන් මේ කරලා තියෙන්නේ. ලැප්ටොප් එකේ කේබල් එක දිග වැඩි නිසා මම කේබල් එකේ අර බොක්ස් එක වගේ කියන්නේ මොඩියුල් එක වගේ එක ඩෙස් එකේ පොඩි කකුලක බැඳලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ප්ලග් පොයින්ට් එක මේසේ යටට දාලා ඔක්කොම වයර් ටික එතනින් තමයි ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. ඉතින් පේන්නේ නැති වෙන්න එහෙම මේන් ප්ලග් එකට ප්ලග් කරලා තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔය ටික තමයි දැනට මගේ ස්ටුඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ටිකෙන් හරි පොඩි දෙයක් හරි දැනුම ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ ටික තමයි මගේ ස්ටුඩියෝ එකේ තියෙන එක. හරි. එහෙනම් අද මගේ වීඩියෝ එක අවසానයි. ඔයාලට දැනගන්න දෙයක් තියෙනම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඉතින් ගයිස් ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. ඉතින් මගේ ස්ටුඩියෝ එකට ගිහපු හදන්න ඒ කියන්නේ මේක් කරන්න ගිහපු බජට් එක තමයි රුපියල් 75000ක් වගේ මුදලක් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඒකේ බඩු ටික මම මෙන්නම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ඒක ෂුවර් එකක් නැහැ. උනාට 75000ක් වගේ මුදලක් තමයි අපිට මේ ස්ටුඩියෝ එක ක්‍රියේට් කරන්න ගිහින් තියෙන්නේ.